මේක බොහොම මේ සියුම් විදියට ස්පර්ශ කරගන්න ඕන දෙයක්. තමුන්ගේ මේ සිතේ මේ ස්වභාවය සියුම් විදියට තේරුම් ගන්න ඕන ස්වභාවයක්. අන්න එතන තමයි දුක කියලා කියන්නේ. අන්න ඒක තමයි මේ පීඩාව කියලා කියන්නේ. අන්න ඒ විදිහට අත්දැකීම බොහොම සියුම්ව ලැබෙන්නේ තමුන්ට. ඒ විදිහට තමයි යන්න ඕන මේකේ මනස. සමහර වෙලාවට අර වැරදි විදිහට කරන්න ගියාම අර අකුසලයට දැන් මෙතනදී විශේෂත්වය තමයි අකුසලයට යන්නේක නතර වෙන්න ඕනේ කියන එක. සිත දැකීම තුලින්. දැන් සිත දැක ඉන්නවා කියලා කියනවා ඒ වුණාට අකුසලයක් ක්‍රියාත්මක වෙනකොට පටස් ගාලා එළියට වචන පනිනවා. එහෙම වුණොත් වැඩක් වෙන්නේ නැහැ මේක. තේරෙනවද? ඕනවට වඩා එහෙම මේව කරන්න ගියොත් ඒත් සිත දැකීමේ හැකියාව නැහැ. ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. තාමත් එක තැනමයි. හරිද? එතකොට තමුන් ටිකෙන් ටික තමුන්ම තේරුම් ගන්න ඕන කාරණා. දැන් මම මේ කියන දේවල් ඔයගොල්ලෝ ගොනු කරගෙන ඒවා ඒ දේවල් අත්දකින්න ඔයගොල්ලන්ගේ සිත දකින්න හැකියාව ඇති කර ගන්න ඕනේ. ඒවා අත්දකින්න. එතකොට අත්දැකීම තමයි මෙතන ප්‍රත්‍යක්ෂය තමයි මෙතන වැදගත්ම කාරණය. තමුන්ට පොඩ්ඩක් හරි දියුණුවක් තමුන්ට ලැබෙන්නේ තමුන් අර එක්කෝ තමුන්ට දැනෙනවා ආදාර සිත දැක්කම නැති වෙනව තමයි එතන. එතකොට ඒක නෑ තමයි. අන්න තමුන්ට අත්දැකීමක් එතන. ඊගාවට දැන් අන්න තරහ සිතක් ආව එතන. ඒක තමයි දැන් මගේ එළියට පැන්නේ කියලා. අන්න එතකොට එහෙම. එතකොට නැත්තම් සිත දැන් සකස් වෙලා එකපාරටම බෑන්න. අන්න ඒක එළියට ගියා. එහෙම තමයි මේකේ හැටි. අන්න එතන මට සිහිය තිබුණේ නැහැ. ඒ නිසා ඒක එළියට ගියා. දැන් ඒක වුණා කියලා අඬ ඉන්න එක නෙමෙයි. හරිද? මේ හැම දෙයක්ම තේරුම් ගැනීමක් තමයි මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කරගන්න කියලා අපිට. එහෙම තේරුම් ගන්නකොට තමයි අර මානස ටිකක් සංසුන් වෙන ස්වභාවයකට එනවා. ඒ විදිහට අත්දැකීම් ලබනකොට දැන් බලන්න දැන් ඔයගොල්ලෝ ඕන තරම් ඉතින් ඔයගොල්ලෝ ගිහිල්ලා දැන් ඔයගොල්ලෝ ඉතින් සමාජයේ ඇසිරෙන අයනේ නේද? බොහොම මේ වැඩිපුර නේද? ඒතර ඔයගොල්ලන් එක්ක දැන් බලන්න කෙනෙක් එක කතා කරනකොට ඔයගොල්ලන්ගේ හිත වැඩ කරන හැටි නේද? එතන දෙපැත්තට මාරු වෙවි නේ අදකුද හොයන හැටි නේද? මේ සිත වර්ණනා කරන හැටි මේ සිත නේද? මේ මම ඇත්තටම හෙව්වේ ඒවා මගේ සිත. කාත් එක්ක හරි කතා කරනකොට මම බැලුවේ මෙයා කියන જાති. දැන් ඒව එළියට දැම්මොත් ආයෙත් මේ මිනිස්සු කවදාවත් මූණ බලන්නේ නැහැ අපි. එතනින්ම ඉවර වෙනවා. අන්න ඒ සයිස් මෙයා බොහොම පහත් ඒවා කියන්නේ. නමුත් එළියට දාන්නේ වෙන ඒවා නේද? අර පහත් ඒවා කිය එළියට දාන්නේ තවත් වෙනම කතන්දරයක්. ඒත් මේ වගේ හැකියාවක් මෙයාට තියෙනවා. දැන් අපි හිතන්නේ ඒක දැන් ඕගොල්ලෝ නිකමරවත් හිතන්නේ නැද්ද මේක මහ පහත් ජරා ගති තියෙන නේද මේ හිතට කියලා නේද? එහෙම හිතන්නේ නැහැ නේද? ඉතින් සසර යන අය එහෙම හිතන්නේ නැහැ. ඉතින් මේක සිස්ටම් එක හොයාගන්න කැමති. ඒකයි මේ කිව්වේ මේ සිතට ලකුණු දෙන අයට නිවන් දකින්න බෑ. සිත මගේ කරගෙන එයා සුද්ධ කරන්න යන්නේ අපි. අර සුද්ධ කරනවා කියන්නේ නේද? නෑ එයා එහෙම නෑ. මගේ දරුවා මට විශ්වාසයි මෙහෙමයි කියලා. අන්න එහෙම සුද්ධ කිරිලි කරන අයට නිවෙන්න බෑ කවදාවත්. ඒගොල්ලෝ බොරුවෙම තමයි. ඉතින් ඒගොල්ලෝ රැවටෙන්නේ ඒගොල්ලන්ගේම මනසටම. ඒගොල්ලන්ට සසර තමයි. ඉතින් යන්නේ ඒකයි බුදුහාමරකෝ මෙතෙන්ට 100 කෝටියක් අර තමුන්ගේ අර ඒ අමනුස්ස ගති දකින්න අනේ මම නම් කිසිම ඒව කන්නේ නැතුව මගේ සිත දැක්කා. මට කිසි ලැජ්ජාවක් නැහැ. මොකද මමනේ දකින්නේ ආව නේද? ඒතකොට මම දකින්නකොට නෙමු යාම හොඳ වෙන්නේ. නැත්තම් යා හොඳ වෙන්නේ නැහනේ. ඉතින් අර ඒ සයිස් එකට තමුන්ගේ අර මනස පිරිසුදු කරගන්න ඕනේ. එහෙම නැත්තම් මේක කරන්න බෑ. එතකොට 100ක් තමුන් පිරිසුදු වුණ තැන තමුන් නිදහස් වෙනවා මේකේ. එහෙනම් එතකොට තමුන්ගේ ඇතුළාන්තයේ පුංචි හරි කොනක් ඉතුරු වෙලා තියෙනවා නම් පොඩි හරි කුඩු කේඩුකමක් තියෙනවා නම් පොඩි හරි නොසතුටක් තියෙනවා නම් පොඩි හරි ඉරිසියාවක් යනවනම් ලාවට ඉතින් එහෙනම් ඉතින් බෑ දැන් ලාවට නෙමෙයි ඉතින් හොඳටම තියෙනවා නේ තාම නෑ වගේ පේනවා ඉතින් ගොඩාක් අර දැන් මොකද ඔයගොල්ලන්ගේ ට්‍රේනින් එක වැඩි නිසා හැම විදියෙම මේකට ටිකක් පාර ගහලා තියෙන නිසා නේද ඉතින් ඒකට ඔයගොල්ලන්ට තේරෙන්න ඕන දැන් මම මෙච්චර කාලයක් කරේ මෙහෙම හෙව්වද මගේ වහනස හදන්න නැත්නම් මං අර ඇස් දෙක පියාගෙන පුළුවන් තරම් මෙයාව නිදි කළා තියන්න පුළුවන්ද කියලා බැලුවද කියලා අන්න තේරෙන පටන් ගන්න ඕන තමුන්ට නේද මූ කොච්චර මෙයා නිදි කරන්න බෑ
ඊයා හොඳට ගානට වෙලාවට හැංගිලා ඉඳලා හොඳට පාර දෙනවා. කාටවත් නෙමෙයි එළියට දානවා එයාගේ ස්වභාවය. ඉතින් අන්න ඒක තමයි දකින්න ඕන තමු. ඒක දැකීමේ හැකියාවට තමයි මේ බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨිය කියලා හැදෙන්නේ මිත්‍යා දෘෂ්ටියට. අර විදිහට තමයි යා මේක රන් කරගෙන යන්නේ. ඉතින් උගලෝ මෙච්චර කාලයක් ගියේ ඒක උගලෝ මමත් ගියා ඉතින් දැන් මං ඉවර කරා ඒක යන්නේ නෑ දැන් මගේ. ඉතින් ඒකයි මං කියන්නේ අපරාධය උගලොත් නේ නිකන් නෑ දැන් මගේ. ඉතින් ඒකයි මං කියන්නේ අපරාධය උගලොත් නේ නිකන් හරි අහංකාර ලීලාවෙන් මේ මිනිස්සු යනවා ලොකු කන් කියව ඉතින් මං දකිනවා අනේ පවුති හොයාගන්න බැරි වුණානේ තාම මේ කොතනද මේ අහංකාරකම තියෙන්නේ කියලා නේ. අන්න එහෙම ඒක මම දකිනවා. ඉතින් ඒකයි මම අර ගොඩාක් මට එතකොට හිතෙනවා අයියෝ මේගොල්ලන්ට කියලා දෙන්න ඕන කොහොම හරි මේගොල්ලෝ මේ දන්නේ නැතුවනේ මේ තමුන්ගේ ඇතුලේ ඉන්න එක මේ විශ්වාස කරන්නේ යන්නේ නේද? විශ්වාසය නේද ඔය තියෙන්නේ. ඉතින් විශ්වාසය බුදුහාමුදුරුවෝ විශ්වාසය එපා කියලා. ඔය විශ්වාසය නෙමෙයි ඕක විශ්වාස නොකරන විශ්වාසය ඇති කරගන්න ඕන. ඕක විශ්වාස අවිශ්වාස කියන දෙකේ රින්ගන එක්කෙනෙක්. එයාගේ ඒ දෘෂ්ටි දෙකෙන් අයින් වෙන්න ඕන. එතන යාර තියෙන දෘෂ්ටි දෙකක්. එයා හේතු සකස් වෙන විදියට මේක මේ එයා කිව්වත් මේ හේතු සකස් වීමක් වෙන්නේ ඇත්තටම අපිට අර තේරුම් ගැනීමේ පහසුවට තමයි අපි එහෙම දාගෙන තියෙන්නේ. ඒක ගැඹුරුයි. ඉතින් එහෙම හිතුවට කමක් නැහැ. මොකද මේක කරගෙන යන්න නැත්නම් ලොකු අවුලක් එනවා. මොකද මේක මහා ගැඹුරු කාරණාවක් නිසා. සිත්වල සිතුවිලි ස්වභාවයන්ගේ වෙනසක් තියෙන්නේ. කුසල් සිත් අකුසල් සිත් කියලා. ඉතින් ඒක නිසා අර එකපාරටම මම කියන එක ගැන මම කියන ප්‍රශ්නේ වැඩි දාන්න නැතුව දාගන්න ගියොත් තවත් අවුල් වෙනවා මේකෙදි මේ දාගන්න නැතුව බොහොම ඥානාන්විතව අර සිතේ ස්වභාවයක් කියන තැන ඉඳගෙන හැම වෙලාවෙම මේ සිතේ නිරෝධතාවය දකින්න ඕන හැම වෙලාවෙම ඒවා ඒ කියන්නේ දැන් මේ එහෙම සිතේ නිරෝධය දකින්නවා කොහොමත් වැරදි විදියට තේරුම් ගන්න එපා. ඒක සිතේ නිරෝධය කියන්නේ හැම සිතක්ම ඇති වෙලා නැති වෙලා යනවා තමයි. නමුත් ඒක අපිට තේරෙන්නේ නැත්තේ අපි ඒ ගැන විමසිලිමත් නැති නිසා. අපි ඒ සිතුවිලි වල අකුසල් කෙරුණත් ඒ අකුසල් කෙරෙලා ඒක යනවා එහෙම. නමුත් අපිට එහෙම අවබෝධයක් නැහැ, පුරුදු නැහැ අපි සිත් දැකලා. ඒ නිසා තමයි අර අකුසලුත් කෙරෙනවා, අර බොහොම සිත බරයි, ජීවිතේම බරයි. ඉතින් දුක පීඩාවමයි තියෙන්නේ. සිත ගැන අවබෝධයක් නැති නිසා. අර විදිහට බුදුහාමුදුරුවෝ කිව්ව විදිහට මේ අවබෝධය සිත දැකීම තුලින් සිත අර නිරීක්ෂණය වෙන්න පටන් ගත්තම මේ මෙහෙම වෙනවා, මෙහෙමත් වෙනවා, මෙහෙමත් වෙනවා. හැම වෙන විදියක් ගැනම තමුන්ට තේරුම් ගැනීමක් තමයි මේ කරන්න තියෙන්නේ. නැතු ඒව නතර කරන්නවත් එහෙම දෙයක් නෙමෙයි කිව්වේ බුදුහාමුදුරුවෝ. මේ සිතේ ස්වභාවය තේරුම් ගැනීම තුලින් ඒ සිත් නිරුද්ධ වෙලා යනවා. එතකොට අර අකුසල් කරන ස්වභාවය නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. එකපාරටම නේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙවි ගිහිල්ලා නැත්තටම නැති වෙලා යන ස්වභාවයට පත් වෙනවා. එතකොට අර ගොඩක් දේවල් සිද්ධ වෙනවා. එක පැත්තකින් තමුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. ඊගාවට ඒක තුලින් දුක නැති වෙනවා, පීඩාව නැති වෙනවා. අකුසල් කෙරෙන ස්වභාවය නැති වෙලා යනවා, කෙලෙස් ප්‍රහීන වෙලා යනවා. මේ විදිහට Tamanට ගොඩාක් ප්‍රතිලාභ ලැබෙනවා. එතකොට අර තමුන්ගේ අවබෝධයන් තමුන්ට මේ හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් එනවා. ඒ වගේ අර මේ විනාශම ස්වභාවයකට තමුන් ඉතාමත්ම සංසුන් ස්වභාවයත් ඒක තමයි ඉතින් මේ රහත් වෙනවා කියන්නේ.